හයි ළමයි කොහොමද? ඔන්න මං කාලෙකින් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා ඔයාලව අද ගමනක් එක්කයි යන්න තමයි හදන්නේ. ඉතින් මම මේක කරන්න හිටපුවත් ලෑස්ති වෙලා හිටපුවත් වීඩියෝ එකක් නෙමෙයි. මේක ඇත්තට මම්මගේ යාළුවෝ දෙන්නගේ බලකිරීමට කරන වීඩියෝ එකක්. ඉතින් මං අද ඔයාලව කැම්පස් එක වටේ රවුමක් එක්කයි යන්න තමයි යන්නේ. මං අද ඔයාලව එක්කයි යන්නේ කොළඹ කැම්පස් එක වටේ නෙමෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වටේ. මං හැමදාම අපේ කැම්පස් එකේ වීඩියෝ ඔයාලත් එක්ක බෙදා ගන්නවානේ. ඉතින් මං අද ඔයාලට වෙනසක් කරන්න හිතුවා. මම කලින් වීඩියෝ බලලා නැත්නම් මගේ channel එකට ගිහින් අනිවාර්යෙන් බලන්න. ඉතින් කැම්පස් එකට ගිය ගාම අපි මුලින්ම කරේ කාප් එක. කොහේ ඇවිදින්නත් ඉතින් කාලේ ඉන්න බෑ නේද? මෙන්න මේ දෙන්නව මට බල කරලා වීඩියෝ කරන්න කියලා මේ දෙන්නා වීඩියෝ වල හැංගෙනවා. එහෙනම් දැන් අපි යමු කැම්පස් එක බලන්න. මට මේ කැම්පස් එකට ආපු ගමන් හිතිච්ච දේ තමයි හරිම නිදහස් තැනක්. ඒ වගේම තමයි හරිම ලොකුයි. මට එහෙම හිතෙන්නේ නැත්තේ අපේ කැම්පස් එක චූටි ප්‍රමාණයක තියෙන්නේ. ඒ වගේම තමයි එක එක ෆැකල්ටි වෙන වෙනම තමයි තියෙන්නේ. ඉතින් ජපුරේ එහෙම නෑ. හැමදේම එකම තැනක තියෙනවා. අපි ඉස්සෙල්ලාම බලන්නේ ග්‍රවුන්ඩ් එක මට මේ වෝල්ට් කියලා නම් මතක නෑ. මං ඒවා වීඩියෝ එකෙන් දාන්න. ග්‍රවුන්ඩ් එක බලලා අපි ඊට පස්සේ ගියේ මෙන්න මේ අලුතෙන් ඕපන් කරලා තියෙන බිල්ඩින් එකට. මේ බිල්ඩින් එකේ එච්චර වීඩියෝ ගන්න බැරුව ගියා. මොකද එදා ළමයිට ප්‍රසන්ටේෂන් තිබ්බද කොහෙද? ඒ ළමයිට ඩිස්ටර්බ් වෙන හින්දා වීඩියෝ ගොඩක් ගත්තේ නැහැ. අපි ටිකටම වීඩියෝ එක බලන් යමු එහෙනම්. මතක් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔන්න ඔය විදිහට තමයි එදා දවසේ කියවුනේ. තව ගොඩාක් දුර තියෙනවා ඇවිදින්න. ඉතින් අපිට ඒ විදිහ හොඳටම මහන්සිලා හිටියේ කින්දා ඊට පස්සේ වීඩියෝ ගත්තේ නැහැ. ඉතින් ආයෙ දවසක් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු.